2007 September 6. 2007 සැප්තැම්බර් 6 අඳුරු රාත්‍රී සිරියාවට යම්තම් එළිය වැටීගෙන එනකොට රහස් ආරක්ෂාවෙන් ආවරණය වී ඇති සම්පූර්ණයෙන්ම ලෝකෙ සංගවා තිබූ ගොඩනැගිල්ල. එය නිම වුණේ මැදපෙරදිග බලය සඳහා කර සිටියම සදාකාලික වෙනස් වේ කියලා කිව හැකි එකක්. ඔපරේෂන් ඕස්ට් නැත්නම් ඕස්ට් බේව් 2007 සැප්තැම්බර් 6 වනදී ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාවේ දේස් එස්-සෝර් ප්‍රදේශයේ හාසිගතව ඉදිකරමින් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් විනාශ කිරීම සඳහා සිදු කරන ලද ගුවන් ප්‍රහාරය ඉලක්කය වූයේ අල් කිබාර් න්‍යෂ්ටික බලාගාරය. 2001 දී බෂාර් අල් අසාද් සිරියාවේ ජනාධිපති වී පසු ඊශ්‍රායල බුද්ධි අංශය නම් මොසාඩ් උතුරු කොරියාවේ නියෝජිතයන්ගේ අසාමාන්‍ය චලනයක් පිළිබඳව සැක කළේ. ඒ අනුව ඊශ්‍රායලය සිරියාවේ අල් කිබාර් නම් කාන්තාර ප්‍රදේශයේ රහසිගතව න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ගොඩනගා ඇති බවට බුද්ධි තොරතුරු වාර්තාවලින් අනාවරණය කරගත්තා. මෙමගින් ඊශ්‍රායලයට සහ කලාපීය ආරක්ෂාවට ඇතිවිය හැකි දැවැන්ත තර්ජනය වටහාගත් ඊශ්‍රායලය එය වළක්වා ගැනීමට පියවර ගැනීමට තීරණය කළා. නමුත් සිරියාව ප්‍රකාශ කරේ එය සාමාන්‍ය හමුදා ගොඩනැගිල්ලක් කියලා. ඒත් චන්ද්‍රිකාචාර්ය පෙන්වා දුන්නේ වෙනස්ම කතාවක්. උතුරු කොරියාවේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලට සමාන 4 දැටි ආරක්ෂිත ගොඩනැගිල්ලක්. ඊශ්‍රායලය වහවහ සැලසුම් සකස් කිරීමට පටන් ගත්තා. 2006 දී මොසාඩ් ඔත්තුකරුවන් විසින් ලන්ඩන් නුවරදී සිරියානු නිලධාරියෙකුගේ පරිගණකයට රහසිගතව ඇතුළු වී සිරියාව සහ උතුරු කොරියාව අතර න්‍යෂ්ටික අවිසංවර්ධන සම්බන්ධ සහයෝගීතාව පිළිබඳ තොරතුරු ලබා ගත්තා. එම තොරතුරුට අමතරව භෞතික සාක්ෂි වශයෙන් ඊශ්‍රායලයේ විශේෂ බලකාය විසින් සිරියානු භූමියට රහසිගතව ඇතුළු වී අල් කිබාර් ප්‍රතික්‍රියාකාරක භූමියෙන් පස් සාම්පල ලබා ගත්තා. එම සාම්පල වලින් යුරේනියම් අංශු හමු වූ අතර එමගින් එහි න්‍යෂ්ටික කටයුත්තක් සිදුවන බවට තහවුරු කරගත්තා. ගොඩනැගිලි සැලසුම් ඡායාරූප උතුරු කොරියානු විශේෂඥයින්ගේ සහයෝගීතාවය සහ මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් බවට ඇමරිකාවද තහවුරු කළා. ඊශ්‍රායලය එක්සත් ජනපදයට මේ පිළිබඳව දැනුම් දුන්නත් එක්සත් ජනපදයේ ප්‍රහාරය සඳහා සහාය දැක්වීමට අකමැති වුණා. එයින් ඊශ්‍රායලය තනිවම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. අගමැති එහුඩ් ඔල්මට්, මොසාඩ් නායක මේයර් ඩගන්, හමුදා බුද්ධි ප්‍රධානියා අමෝස් ෂඩාලි ඉදිරිපිට තිබුණේ කඩාවැටුම් තීරණයක්. ඒකට හේතුව සිරියාවට න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට ඉඩ දෙනවාද නැත්නම් ගොඩනැගිල්ල බිඳ දමා මහා යුද්ධයකට අතවනවාද යන තීරණය ගැනීම. අවසානයේ ඔහු තීරණය කළ එක දෙයක්. ඒ තමයි යුද්ධයකට යන්න. ඊශ්‍රායලය වහාම සැලසුම සකස් කළා. සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතිවලට අසු නොවි ඊශ්‍රායල ගුවන් හමුදාව IAF ගුවන් විද්‍යුත් උපක්‍රම භාවිතා කිරීමට සැලසුම් කළා. මෙහෙයුම 2007 සැප්තැම්බර් 6 ආරම්භ වුණා. F-15 රාම් ප්‍රහාරක යාන ලේසර් මග පෙන්වන බෝම්බ රැගත් උඩුගුවන්ට ගියා. F-16 ෆුෆා ප්‍රහාරක යාන රාම් ප්‍රහාරක යාන වලට ආවරණය ලබා දෙමින් ප්‍රයාස කරා. ඉලෙක්ට්‍රොනික පද්ධති යාන ලයිට් සිරියානු රඩාර් පද්ධති වලට බාධා ඇති කළා. ඊශ්‍රායලයේ අතිනවීන ඉලෙක්ට්‍රොනික යුද්ධ ක්‍රමවේදය නිර්මාණය කළ ව්‍යාජ දත්ත මගින් සිරියාවේ රඩාර් අන්ධ වුණා. ඊශ්‍රායල් ගුවන් හමුදාව තුර්කි දේශ සීමාව ඔස්සේ සිරියාවට ඇතුළු වුණා. ගුවන් විද්‍යුත් උපක්‍රම භාවිතයෙන් සිරියානු රඩාර් පද්ධති වලට බාධා එල්ල කර ප්‍රතික්‍රියාකාරක පිහිටි ස්ථානයට රහසිගතව ළඟා වුණා. ඒත් සිරියාව ඒවා කිසිදාක පෙනුනේ නැහැ. ගුවන් යාන නිවැරදිව ඉලක්කයට බෝම්බ හෙලා ප්‍රතික්‍රියාකාරක සම්පූර්ණයෙන්ම විනාශ කළා. මිනිත්තු කිහිපයකින් අල් කිබාර් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සම්පූර්ණයෙන් විනාශ වුණා.
සිදුවීම අනතුරුව සිරියාව මේ සාමාන්‍ය යුද ගොඩනැගිල්ලක් බවට ප්‍රකාශ කළා. සිරියාව මගින් ඉක්මනටම බුල්ඩෝසර් යොදා සෑම සාක්ෂියක්ම මකා දැමීමට උත්සාහ ගත්තා. අවසානයේ UN පරීක්ෂකයින්ට හම්බ වුණේ යුරේනියම් ඛනිජ අපරාධය මකා දැමීමට උත්සාහ කළත් සත්‍ය මතු වුණා. මෙම සිදුවීමෙන් උතුරු කොරියානු න්‍යෂ්ටික විද්‍යාඥයන් කිහිප දෙනෙක් ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු පමණ මිය ගියා. මෙහෙයුමින් පසු සිරියාව සහ ඊශ්‍රායලයේ යන දෙපාර්ශ්වයන්ම මේ පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියා. ඔවුන් සියල්ල නිහඬයි. අවසානයේදී 2018 දී ඊශ්‍රායලය නිල වශයෙන් මෙය තමන් කළ ප්‍රහාරයක් බවට පිළිගත්තා. 2007 September 6. 2007 සැප්තැම්බර් 6 අඳුරු රාත්‍රී සිරියාවට යම්තම් එළිය වැටීගෙන එනකොට රහස් ආරක්ෂාවෙන් ආවරණය වී ඇති සම්පූර්ණයෙන්ම ලෝකෙ සංගවා තිබූ ගොඩනැගිල්ල. එය නිම වුණේ මැදපෙරදිග බලය සඳහා කර සිටියම සදාකාලික වෙනස් වෙයි කියලා කිව හැකි එකක්. ඔපරේෂන් ඕස්ට් නැත්නම් ඕස්ට් බේව් 2007 සැප්තැම්බර් 6 වනදී ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාවේ බේස් එස්-සෝර් ප්‍රදේශයේ හාසිගතව ඉදිකරමින් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් විනාශ කිරීම සඳහා සිදු කරන ලද ගුවන් ප්‍රහාරය ඉලක්කය වූයේ අල් කිබාර් න්‍යෂ්ටික බලාගාරය. 2001 දී බෂාර් අල් අසාද් සිරියාවේ ජනාධිපති වී පසු ඊශ්‍රායල බුද්ධි අංශය නම් මොසාඩ් උතුරු කොරියාවේ නියෝජිතයන්ගේ අසාමාන්‍ය චලනයක් පිළිබඳව සැක කළේ. ඒ අනුව ඊශ්‍රායලය සිරියාවේ අල් කිබාර් නම් කාන්තාර ප්‍රදේශයේ රහසිගතව න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ගොඩනගා ඇති බවට බුද්ධි තොරතුරු වාර්තාවලින් අනාවරණය කරගත්තා. මෙමගින් ඊශ්‍රායලයට සහ කලාපීය ආරක්ෂාවට ඇතිවිය හැකි දැවැන්ත තර්ජනය වටහාගත් ඊශ්‍රායලය එය වළක්වා ගැනීමට පියවර ගැනීමට තීරණය කළා. නමුත් සිරියාව ප්‍රකාශ කරේ එය සාමාන්‍ය හමුදා ගොඩනැගිල්ලක් කියලා. ඒත් චන්ද්‍රිකාචාර්ය පෙන්වා දුන්නේ වෙනස්ම කතාවක්. උතුරු කොරියාවේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලට සමාන 4 දැටි ආරක්ෂිත ගොඩනැගිල්ලක්. ඊශ්‍රායලය වහවහ සැලසුම් සකස් කිරීමට පටන් ගත්තා. 2006 දී මොසාඩ් ඔත්තුකරුවන් විසින් ලන්ඩන් නුවරදී සිරියානු නිලධාරියෙකුගේ පරිගණකයට රාශිගතව ඇතුළු වී සිරියාව සහ උතුරු කොරියාව අතර න්‍යෂ්ටික අවිසංවර්ධන සම්බන්ධ සහයෝගීතාව පිළිබඳ තොරතුරු ලබා ගත්තා. එම තොරතුරුට අමතරව භෞතික සාක්ෂි වශයෙන් ඊශ්‍රායලයේ විශේෂ බලකාය විසින් සිරියානු භූමියට රාශිගතව ඇතුළු වී අල් කිබාර් ප්‍රතික්‍රියාකාරක භූමියෙන් පස් සාම්පල ලබා ගත්තා. එම සාම්පල වලින් යුරේනියම් අංශු හමු වූ අතර එමගින් එහි න්‍යෂ්ටික කටයුත්තක් සිදුවන බවට තහවුරු කරගත්තා. ගොඩනැගිලි සැලසුම් ඡායාරූප උතුරු කොරියානු විශේෂඥයින්ගේ සහයෝගීතාවය සහ මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් බවට ඇමරිකාවද තහවුරු කළා. ඊශ්‍රායලය එක්සත් ජනපදයට මේ පිළිබඳව දැනුම් දුන්නත් එක්සත් ජනපදයේ ප්‍රහාරය සඳහා සහාය දැක්වීමට අකමැති වුණා. එයින් ඊශ්‍රායලය තනිවම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. අගමැති එහුඩ් ඔල්මට්, මොසාඩ් නායක මේයර් ඩගන්, හමුදා බුද්ධි ප්‍රධානියා අමෝස් ෂඩාලි ඉදිරිපිට තිබුණේ කඩාවැටුම් තීරණයක්. ඒකට හේතුව සිරියාවට න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට ඉඩ දෙනවාද නැත්නම් ගොඩනැගිල්ල බිඳ දමා මහා යුද්ධයකට අතවනවාද යන තීරණය ගැනීම. අවසානයේ ඔවුන් තීරණය කළ එක දෙයක්. ඒ තමයි යුද්ධයකට යෑම. ඊශ්‍රායලය වහාම සැලසුම සකස් කළා. සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතියට අසු නොවි ඊශ්‍රායල ගුවන් හමුදාව IAF ගුවන් විද්‍යුත් උපක්‍රම භාවිතා කිරීමට සැලසුම් කළා. මෙහෙයුම 2007 සැප්තැම්බර් 6 ආරම්භ වුණා. F-15 රාම් ප්‍රහාරක යාන ලේසර් මග පෙන්වන බෝම්බ රැගත් උඩුගුවන්ට ගියා. F-16 ෆුෆා ප්‍රහාරක යාන රාම් ප්‍රහාරක යාන වලට ආවරණය ලබා දෙමින් ප්‍රයාස කරා.
ඉලෙක්ට්‍රෝනික පද්ධති යාන ලයිට් සිරියානු රඩාර් පද්ධතිවලට බාධා ඇති කළා. ඊශ්‍රායලයේ අතිනවීන ඉලෙක්ට්‍රෝනික යුද්ධ ක්‍රමවේදය නිර්මාණය කළ ව්‍යාජ දත්ත මගින් සිරියාවේ රඩාර් අන්ධ වුණා. ඊශ්‍රායල් ගුවන් හමුදාව තුර්කි දේශ සීමාව ඔස්සේ සිරියාවට ඇතුළු වුණා. ගුවන් විද්‍යුත් උපක්‍රම භාවිතයෙන් සිරියානු රඩාර් පද්ධතිවලට බාධා එල්ල කරමින් ප්‍රතික්‍රියාකාරක පිහිටි ස්ථානයට රහසිගතව ළඟා වුණා. ඒත් සිරියාව ඒවා කිසිදාක පෙනුනේ නැහැ. ගුවන් යානා නිවැරදිව ඉලක්කයට බෝම්බ එලා ප්‍රතික්‍රියාකාරක සම්පූර්ණයෙන්ම විනාශ කළා. මිනිත්තු කිහිපයකින් අල් කිබාර් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සම්පූර්ණයෙන් විනාශ වුණා. සිදුවීම අනතුරුව සිරියාව මේ සාමාන්‍ය යුද ගොඩනැගිල්ලක් බවට ප්‍රකාශ කළා. සිරියාව මගින් ඉක්මනටම බුල්ඩෝසර් යොදා සෑම සාක්ෂියක් මකා දැමීමට උත්සාහ ගත්තා. අවසානයේ UN පරීක්ෂකයින්ට හම්බ වුණේ යුරේනියම් ඛනිජ අපරාධය මකා දැමීමට උත්සාහ කළත් සත්‍ය මතු වුණා. මෙම සිදුවීමෙන් උතුරු කොරියානු න්‍යෂ්ටික විද්‍යාඥයන් කිහිප දෙනෙක් ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු පමණ මිය ගියා. මෙහෙයුමින් පසු සිරියාව සහ ඊශ්‍රායලයේ යන දෙපාර්ශ්වයන්ම මේ පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියා. ඔවුන් සියල්ල නිහඬයි. අවසානයේදී 2018 දී ඊශ්‍රායලය නිල වශයෙන් මෙය තමන් කළ ප්‍රහාරයක් බවට පිළිගත්තා.